සුබ දවසක් ඔයාලට. අපි ටිකක් අද එළියට අපේ කට්ටිය දැන් ආවා වෙල පල්ලෙහාට. මේ වතුර පිරීලා මෙතන. මේ බලන්න ඔන්න දැන් කට්ටිය වතුරට වහින්න හදනවා. මාළු ඇවිල්ලා ඉන්නේ. මේ බලන්න උන්ට අර පාත්‍රෝ කිරල ගෙඩියක් කඩා ගන්න තිබුණා නම් ෂෝක් නේ තියෙන්නේ. මේ තියෙන්නේ අනේ ඔය කිරල ඔය තියෙන්නේ. අපේ කට්ටිය දැන් ඇවිල්ලා මාර ෆන් එකක් ගන්නෑ. එක්කෙනෙක් ගස් නගින්න හදනවා. එක්කෙනෙක් මාළු අල්ලන්න හදනවා. මේ තියෙන්නේ මේ රවුම් ගෙඩි තියෙන්නේ නේ. මං අර විසික් කරපු එකක් දන්නේ මේ අර වගේ ගෙඩියක් විසික් කරේ. හරිද? අනේ මෙච්චාගෙන ලොකු අද මැද්දේ පොඩි අර තියෙන ගෙඩි තුනක් තියෙන්නේ අනේ අර ගහේ. මට වෙන්නන්නු පැය රකින්න දෙයක් නැද්ද? අයියේ මන්නයි වැටුනොත් ගඟේ හිටියා. පැලක් කටවල තියෙන්නේ උඩ. පැල් රකින්න තැනක් මෙතන. කිඹුලා හිටියොත් එහෙම කයි අපිව. ෆොටෝ ෂූට් එකකට ගිහිල්ලා මාර වැඩක් වුණේ. Champi Travels. Champi Travels in water. Champi. Anna kavara. Arya gada attaro palene astai gada. ෂූටින් එක කෙසේ වෙතත් තවඩින්ගෙන් වතුරේ. මගේ පොඩි කැමරමන්ගේ හරි නීති. අරාරි. එතන අල්ලන් ඉඳපු අල්ලන් ඉන්නේ. ඔව්. දැන් ගන්නකො. එහෙම දැන් අපි යනවා තව තැනකට. මෙන්න මෙහි කිඹුලෙක් ඉන්නවා කියලා කියනවා. අපි කිඹුල බලන්න යනවා දැන්. බලන්න කිඹුලෙක් ඉන්නවලු. අර දෙන්නෙක් අන්නරේ දුවනවා. කිඹුලා ඇත්තටම ආවොත් නම් අපිට දුවන්න පාර මතියේ. හරිම ලස්සන තැනක් මෙතන මේ. ඔය වගා කරලා තියෙනවා. මේ වගාවක්. මෑ වගාවක් මෙතන තියෙන්නේ. ලස්සන මෑ වගාවක් තියෙනවා. මේ කොටුවක්. මේ ගඟ අයිනේ හිටවල තියෙනවා ලස්සන තැනක් තියෙන්නේ මෙතන මේ. හරි ලස්සනයි. අපේ කට්ටිය පැලේ ඉඳගෙන ඉන්න තැනට ගිහිල්ලා බලන්න.
මේ මෑ කරල්. මේ කරවිල. තාම පොඩි පැල. දැන් අපි ටිකක් මේ කැලේ ඇතුළට පොඩ්ඩක් යනවා බලන්න. මේ දෙන්නේ මෙතන නතර වෙලා අන්න. අර ඒ ගිමන් හරිනවා. මේ දෙන්න. අර ගියේ එක්කෙනෙක් ආපහු එනවා. අන්න රේ. යන් ආපහු හැරෙන්න. ආපහු හැරිලා. අපි යම් බලන්න ඇතුළට මොකද කියලා. ඉතින් එහාට ලොකු කැලයක් තියෙන්නේ. අම්මෝ යන්න බෑ. සතුටුත් ඇති මේ කැලේ නම්. අපි දැන් ඉතින් ටිකක් දුර ආවා. දිව්‍යා කිසිය වෙතත් දිමියෝ ඉන්නවා. දැන් අරේ කිඹුලෙක් ඉන්නවා කෝකෝ කිඹුලා. කිඹුලා කම්මිය. ආයිතින් අර ලස්සනට ගඟ පේනවා අන්න ගඟ අර. ගඟ අයිනේ අපි මේ ඉන්නේ. ඉතින් යාට යන්න බෑ. අයිනේ යන්න ඉතින් ගඟ පේනවා. ගඟ ලස්සනයි. එතනට යන්න බෑ මේ කැලේ පහස් කරන් යන්න ඕනේ. අපි අයිනෙන් බලමු තව ටිකක්. අපි අතරේ ෆොටෝ ෂූටින් එකකුත් කරනවා. මේ පැත්තට හොඳයි. අපේ දෙන්නෙක් මග නතර වුණා. එන්නේ නැතුව. ඔය බලන්න මේ දෙන්න කොහෙද? ඒ දෙන්න තාම අතන. ඒගොල්ලෝ නිදි. අපි යනවා එහෙනම් රැට මේ කොටි අර අන්න අර වතුර ළඟ නිදියන් ඉන්නේ. යන්න පේනවද වතුර වල? වේනවද හොර නින්දක් හොඳේ? දෙන්නත් එක බොරු නින්දක්. ඔන්න කබර ගොයෙක් කෙනෝ. අපි යමු මේ දෙන්නව දාලා යන් අපි. මේ තියෙන්නේ මෑ වගාවක්. හරි ලස්සනයි. බයටද කොයි දන්න අර දෙන්න ආපහු දුවලා එනවා. ඒ අපේ හො කියන්නේ මෙන්න එනවා නිදන් හිටපු අය. ඔය එන්නේ හූ. වතුර ටිකක් දාන්න. වගාවට. ඔව්. බොරුවට නිදන් හිටපු දෙන්න අන්න දැන් නැකිටලා ඉවර වෙලා. ඒ ගොල්ලන්ව නාවල ගමුද අපි? නාවමුනේ. නාව. අපිට නාන්න. එන්න පැලට වතුර දාන ගම. මෙන්න මේ ආකාරයේ ක්‍රියාවලියක් කරන්න. එපා සෙල්ලම් කරන්න බා. නාවන්න එන්නේ. අර අර පැල කැඩේ. ඒ එපා. ගත්තේව සීරි තැන්වලම තියන්න. ඕව තියන්න. ඔතන අපි යන් දැන් අනිත් පැලට. යන් දැන්. ඒ අනිත් පැලට නගින්න ඉදන්නේ නේද? ඒක මගක් ගේන අනිදන්න. ආපෝ මේ දඟමලු දෙක බේර ගන්න හරි අමාරුයි. ඔය පේනවනේ. දැන් මාර වැඩක් වෙලා තියෙනවා. ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. හොඳේ එක්කෙනෙක් නැගලා ගහට. දැන් බැහැ ගන්න බැරුව ඉන්නේ. දැන් වර පේනවනේ එක්කෙනෙක් ගහ උඩ. අන්න. දැන් උඩට නැගලා ඉන්නේ. දැන් පල්ලෙහා කටුස්සෙක් ඉන්නවා. දැන් එයාට බහින්න බෑ. මේ තව එක්කෙනෙක් යනවා.
බැරි වැඩ නොකරන් අබරෝ කියන්නේ ඕක තමයි. අර කවුද වගේ ගහට නගින්න දන්නවා බයින්න බෑ අර. වැඩ බැරි ටාසන්ලා දෙන්නෙක් ඈ. අම්බා ඉන්නේ හොඳ නලින්. මොකදන් ගොයක මොකක් කියන්නේ මොකද? ඔන්න එම කපරේ ඔය. මොකද්ද බං කියන්නේ? ඔන්න මම බෙල්ලක දාගත්තා. අත එක්කෙනෙක් නම් හරි. අරයව ගන්න. දෙන්න නම් අද හරිම විනෝදෙන් ඉන්නවා. කොහොම හිටියට වෙලාවකට මරා ගන්නවා. ඊට පස්සේ ආයි හොඳයි. දැන් කඩායනට බඩු වෙනවා. ගන්න කියලා මේ මගේ ඉතුරු වීඩියෝ එකක් ගන්න හදන්නේ. අඟුලෝ මැරිච්චේ. ඒක ඕල්ලන්නේ නෝ. අඟුළු ඉතින් අඟුළු මාළු කියලා ඉන්නේ. උන්න කන්නේ. එනවල නන්න අරුව ගන්න. මේ ස්වභාවික පරිසරය ඒකාකාරී මනසට ලොකු වෙනසක්. ඉස්කෝලේ පන්ති හෝම්වර්ක් ඔන්ලයින් ක්ලාස් මේ හැම එකකින්ම මිදිලා පොඩ්ඩක් එළියට එක්කගෙන ආව එකකින් ඒගොල්ලන් හොඳට සතුටු වුණා. මේ වෙනකන් මගේ වීඩියෝ එකත් එක්ක හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ වැරදි මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් තව එකතු කරන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එක හරහා ඉදිරිපත් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.